මුණු මුණුවී හඬහන්න හමා ඇදෙන මාරුතයක නැලවෙන නිල් ගොමු බලන්න මිහිදුම් සලු වලාපොටක තිලෙනාදේ දුනු බලන්න කඩා වැටෙන පොදවැස්සක තෙමි තෙමි සීතල බලන්න පරිසරය කොයිතරම්නම් සුන්දරයිද හැබැයි තණ්හාවෙන් ආශාවෙන් වෙලිච්ච මිනිස්සුන්ගේ ක්‍රියාකලාපයන් හින්දා අද සබාදහම වියළු වෙලා හටි වැටෙලා. ඉතින් ප්ලාස්ටික් අර්බුදයේ භයානකම පැතිකඩ ශුද්ධ ප්ලාස්ටික් මාරයා යන මාතෘකාව යටතේ වද පෙළක් අවදි කිරීමට අවසරයි ව්‍යාප්ත විනිසුරු මඩුල්ලගෙන්. ඇත්තටම මේ ශුද්ධ ප්ලාස්ටික් කියලා කියන්නේ මොකක්ද? අපි ප්ලාස්ටික් කියලා හඳුන්වන්නේ ඝන අපද්‍රව්‍යයක්. ඒකාවයවක බහු අවයවකරණය වීමෙන් හැදිච්ච ඝන අපද්‍රව්‍ය අපි ප්ලාස්ටික් කියලා කියනවා. ඉතින් මේ ප්ලාස්ටික් වලම මයික්‍රෝමිලිමීටර් 1.5000 අතර ප්‍රමාණයකින් දිගකින් යුක්ත වෙච්ච ප්ලාස්ටික් අපි ශුද්ධ ප්ලාස්ටික් කියලා කියනවා. මේ ශුද්ධ ප්ලාස්ටික් ප්‍රාථමික සහ ද්විතීයික විදිහට ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රාථමික ශුද්ධ ප්ලාස්ටික් අද ලෝකයේ බහුලව පාවිච්චි වෙනවා. බලන්න අද කාන්තාවන් අතේ තියෙන නියාලේපන, තොල්ලාලේපන, විවිධ ක්‍රීම් ආදිය මේ හැම දෙයකම තියෙන්නේ ප්‍රාථමික ශුද්ධ ප්ලාස්ටික්. බලන්න අපේ නිවසේදී කොච්චර ආහාර දවටන ෂැම්පූ ජෙල් පාවිච්චි කරනවද? මේ හැම දෙයකම තියෙන ද්විතීයික ශුද්ධ ප්ලාස්ටික්. ඉතින් බලන්න දවසකට අපි කොච්චර ශුද්ධ ප්ලාස්ටික් ප්‍රමාණයක් පාවිච්චි කරනවද? මේවා නිතින්ම අපේ ශරීරගත වෙනවා. අපි උණුසුම් ආහාරයක් ලන්ච් එක දැම්මොත් මෙලමයින් සහිත භාජනයක දැම්මොත් මොකක්ද වෙන්නේ? ඒ සියල්ල අපේ ශරීරගත වෙනවා. විශාල පිළිකා කාරක බවට පත් වෙන්නේ මේවා. මේ වගේම බලන්න අද ජල ප්‍රවාහයන් ඔස්සේ සාගර වලට මේ ශුද්ධ ප්ලාස්ටික් එකතු වීම ඇතුලේ සාගර ජීවීන් කොයිතරම්නම් විනාශ වෙනවද? නිල් තල්මසා කියලා කියන්නේ ලෝකේ ඉන විශාලතම සත්වයෙක්. ඒ සත්වයාට දිනකට අවශ්‍ය වෙන ආහාර ප්‍රමාණය ඔබට මට සිතාගත නොහැකි තරම්. ඉතින් ඒ සත්වයා දවසකට කොච්චර ශුද්ධ ප්ලාස්ටික් ප්‍රමාණයක් ගන්නවද කියලා බලන්න. එතනින්ම සාගර ජීවීන් විනාශ වෙනවා. සාගර ජීවීන්ගේ ඇඟ තුළට මේවා යාම තුළින් වක්‍රාකාරයේ මිනිස්සුන්ගේ ශරීරයටත් මේවා ශරීරගත වෙනවා. ඉතින් ගෝලීය දත්තයන් වලට හොයාගෙන තියෙන තොරතුරු වලට අනුව මිනිස්සෙක් සතියකට ක්‍රෙඩිට් කාඩ් පතක් නැත්නම් ණය පතක ප්‍රමාණයක ශුද්ධ ප්ලාස්ටික් ආහාරයට ගන්නවා කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම ජපානයේ කරපු පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා වලාකුළු වලත් මෙන්න මේ කියන ශුද්ධ ප්ලාස්ටික් තියෙනවා කියලා. ඉතින් මේ தත්ත්වය විසඳාගත නොගතහොත් අනාගතයේදී විශාල වශයෙන් දේශගුණික ප්‍රශ්න ඇති වෙනවා. මේක වෙනස් කරන්න පුළුවන් අපිටමයි. ඇති කරන්න ඕනේ ආකල්පමය වෙනස. ඉස්සර ත්‍රිත්ව පිවිසමක් ඔස්සේ භාවිතයම කළා, නැවත පාවිච්චි කරා, ප්‍රතිචක්‍රීකරණය කළා. අද මේක වර්ධනය වෙලා පංචම පිවිසමක් කළා තියෙනවා. ඉතින් ආකල්පමය වෙනසෙන් පරිසර හිතකාමී වෙලා මේ දේ වළක්වා ගනිමු. ඉතින් ලෝකය ගිනිගෙන දැවෙද්දී සිනහවෙන් හා ආනන්දයෙන් පමණක් නොසිට අන්ධකාරය දුරලීමට ප්‍රඥාවෙන් යුක්තව පහනක් දැල්වමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.